කපිතාන් මහේෂ් කුලසිරි අන්දන නිලධාරී ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරන නෞකාවේ ඇත්තටම 29 වන දින රාත්‍රී නෞකාවට පණිවිඩයක් ලැබුණා නාවික හමුදා මූලස්ථානය මගින් දකුණු නාවික විධානය හරහා මේ අනතුරටපත් ධීවර යාත්‍රාවක සිටින ධීවරයින් පිරිසක් මුදවා ගැනීමට යන සූදානම් වෙන්න කියලා. ඒ අවස්ථාව වෙනකොට අපි නෞකාවට ඉක්මනින් සූදානම් කළා. 30 වෙනිදා උදෑසන 5ට පමණ හම්බන්තොට වරායෙන් පිටත් වුණා මේ මුදවා ගැනීම රාජකාරිය සඳහා. හම්බන්තොට වරායේ ඉඳලා මුදු සතපුම් 150ක් පමණ දකුණු දෙසට ගමන් කරලා ඒ වන විට මෙම ධීවරයින් වෙළඳ නෞකාවක් මගින් ග්‍රේස්ෆුල් ස්ටාර් කියන ඊජිප්තුව බලා යාත්‍රා කරන වෙළඳ නෞකාවක් මගින් ලබාගෙන තිබුණා. ඒ අවස්ථාවේ මේ නෞකාව මුදු සතපුම් 150ක් පමණ දුරින් අපි හමු වෙලා නිරුපද්දව ජීවිතේ බේරාගත් ධීවරයන් 4 දෙනාව නෞකාව නංවා ගත්තා. එනවා ධීවරයින් මුලින්ම ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක් මගින් තමයි බේරාගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ පණිවිඩය ලංකාවට ලැබෙන්නේ. ඒ ලැබුමත් සමගම කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කරලා තියෙන සාගරික මුදවා ගැනීම සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් ඉතා කාර්යක්ෂමව මුදවා ගැනීම සම්බන්ධීකරණය කළා. ඒ ආසන්න යාත්‍රා කරන නෞකාවට දැනුම් දීලා තිබුණා මේ ධීවරයන් පිරිස ගන්න කියන එක. ඒකට බොහොම ඕනෑකමින් ප්‍රතිචාර දක්වපු එක නෞකාවක් මේ ධීවරයින් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවට ගිහිල්ලා ඔවුන් නංවාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසගෙන තමයි මේ හම්බන්තොට දෙසට ඒ නෞකාව යාත්‍රා කරේ. ඒ නෞකාවෙන් තමයි අපි ගිහිල්ලා සිදුරන නෞකාවෙන් ඒ ධීවරයින් 4 දෙනාව නිරුපද්දව අපේ නෞකාවට ලබා ගත්තට පසුව ඔවුන් ඒ අවස්ථාවේ බොහොම දුර්වල මට්ටමක සිටිය ධීවරයන් පවසන විදියට දවස් 13ක් මූදේ පාවෙලා තියෙන ඒගොල්ලෝ කිසිම ආහාරයක් වතුර උත් නැතුව. ඊට පස්සේ ඒගොල්ලෝ දුර්වල තත්ත්වයෙන් මග හරවා ගන්න මගේ නෞකාවේ වෛද්‍යවරිය සහ ඒ වෛද්‍ය කණ්ඩායම තායුසුලුව කටයුතු කළා. උන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දීලා ඒ අවශ්‍ය සීලම වෛද්‍යමය අතින් ලබා දිය යුතු දේවල් ලබා දීලා ඒගොල්ලෝ නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට අවස්ථාව සැලසුණා. උදෑසන තමයි මේ අය වරගෙන අපි නැවත හම්බන්තොට වරායට එල්ලන් ධීවරයන් පිරිස පෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට ආරක්ෂිතව බාර දුන්නා. අය ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සහ ඉදිරි කටයුතු සඳහා යොමු කරා. තරම මේ ධීවරයන් පවසන විදිහට මේ අනතුරු සිද්ධ වෙලා තින්නේ රළු මුහුදු ස්වභාවය නිසා. මේ අය අගෝස්තු 31 වෙනිදා රාත්‍රී තමයි පිටත් වෙලා තින්නේ දෙවින්දර වරායෙන් ධීවර කටයුතු සඳහා. ධීවර කටයුතු අවසන් කළා. නැවත වරායට පැමිණෙන අතරතුර තමයි මේ අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. 16 වෙනිදා රාත්‍රී 17 වෙනිදාට එළි වෙන 1:30 වෙලාවක තමයි මේක පෙරළුණා කියලා අය කියන්නේ. ඒ වෙනකොට ඒ කාලතුමා තුළ ඉතාමත් රළු සහ අධික සුළං සහිත කාලගුණ තත්ත්වයක් තමයි මේ ප්‍රදේශයේ තිබිලා තියෙන්නේ. මොකද බෙන්ගාල බොක්කේ පැවති අඩු පීඩන කලාපයත් එක්ක මේ මුහුදු ප්‍රදේශය ඒ කාල සීමාව තුළ ඉතා රළු සහ දැඩි සුළං සහිත ප්‍රදේශයක් වෙලා තිබුණා. කාලගුණය ගැන විශේෂ අවධානය යොමු කරන්න කියන එක තමයි මූලිකවම කියන්න තියෙන. ධීවරයන් විදිහට ඒගොල්ලෝ නිරන්තරයෙන් මුහුදේ රැකියාව කරන පිරිසක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නාවික හමුදාව මගින් විරලාක්ෂ දෙපාර්තමේන්තුව මගින් ඒ ආරක්ෂාව සම්බන්ධව ලබා දෙන උපදෙස් පිළිපැදීම ඉතා වැදගත්. එයාගේ ජීවිත ආරක්ෂා කර ගැනීම.